කොහොමද යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද ආවේ ඔයාලා රස කෑමක් හදන විදිහ පෙන්වන්න. අද මේනෝනේ ලස්සනට අවු පායලා ලස්සන දවසක් අද. පහුගිය ටිකේ නම් අපිට හොඳටම වැස්සා. මේ අපේ දඟමල්ල. මේ වගේ ලොකු දුවේ. එයා නම් පාඩුවේ ඉන්නවා. මෙයා නම් හරිම දඟයි. අනිත් එක්කන මගේ චූටි දුව. එයාට මාස 7ක් වෙනවා. එයා නම් නිදි. එයා නිදි කරලා තමයි අපි මේ මොනවා හරි හදන්න යන්නේ. අපි ගොඩක් වෙලාට එයා නිදාගත්තාම ගෙදර වැඩ ඉවර කරලා මොන හරි හදනවා කන්න. අපි තුන්දෙනාත් එක්ක ඉස්කෝලේ නිවාඩුනේ. දැන් ඉස්කෝලේ පටන් ගන්න ළඟයි. මම තමයි ඉස්කෝලේ පටන් ගන්නේ. මෙයාත් දැන් ලබන අවුරුද්දේ ඉඳන් මොන්සූරි යනවා. එයා ඉස්කෝලේ යන්න බලාගෙන ඉන්නේ. අපි අද මොනවද හදන්නේ කෑමේ? කේක් දීපුයි පිටේ දාලා හදේ කලුම් කරා ගෑස් එකේ මෙහෙම කරා හදේ හන්දගෙන් අරගෙන මෙහෙම කරා හදේ කෑවා තේ එක්ක බොනවා. මම දැක්ක දියා හදන විදිහ කිව්වා. එයා මං කෑම හදන දිහා බලන් ඉඳලා කෑම ජාති හදන්න එයා හරි ආසයි. අපි අද හදමු අලුව හදමුද? අලුව හදන්නේ කොහොමද? අලුව හදමු. අපි අලුව හදමු එහෙනම්. අපි පාන් පිටි වලින් හදමු අලුව. ඒකෝර අපි ඉක්මනට හදලා තේ බොන්නත් පුළුවන්. බසි පිටි ටිකක් දාලා දාලා හදේ සෙන් ටිකක් දාලා වත් කරලා මෙහෙම හදේ කළා ධම්ම මය කෝපට ඊට පස්සේ කේ කෝපට ඔයා කෝපට. බසි බිව්වා. අලුව හදන්නේ. අලුව? ඔව්. අන්න මම ඔයාලට හදලා පෙන්නන්නම්. අපි එහෙනම් හදමු අලුව. එන යාළුවනේ ඉන්න යාළුවට අපි අලුව හදන විදිහ අරන් ඉන්නේ පාන් පිටි වලින් අද හදන්න යන්නේ. අපි ගිහින් හදමු එහෙනම්. අපි මුලින්ම තාච්චියක් ලිපේ තියලා පාන් පිටි කෝප්ප දෙකක් එකට එකතු කරගමු. ඊට පස්සේ අපි හොඳින් බෙද ගන්න ඕනි. ගොඩාක් කර වෙන්න දෙන්නත් එපා. පාන් පිටි බැදෙනකොට හොඳ සුවඳක් එනවා. අපිට පුළුවන් එතකොට හොයාගන්න පාන් පිටි ටික හොඳට බැදිලා කියලා. දැන් අපේ පාන් පිටි ටිකත් හොඳට බැදිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් වෙනම භාජනයකට මේ පාන් පිටි ටික අයින් කරගන්න. පාන් පිටි ටික අයින් කරගෙන ඉවර වෙලා අපි තාච්චියට සීනි ග්‍රෑම් 50ක් එකතු කරගමු. ඊට පස්සේ ඒකටම වතුර ටිකකුත් එකතු කරලා උණු වෙන්න දෙන්න ඕනි. පැණි ටික ගොඩාක්ම උණු කරන්නත් එපා. සාමාන්‍යයෙන් අපි පැණි ටික උණු වෙනකොට නූලක් වගේ ඇදෙන පදමට ආවට පස්සේ අපි ලිප ඕෆ් කරගන්න ඕනි. ඊට පස්සේ අපි පැණි ටික උණු වෙන අතරේ අපි තැටියකට පිටි ටිකක් දාලා හදාගමු. දැන් අපේ පැණි මිශ්‍රණය හරි. අපිට දැන් පුළුවන් මේකට පිටි එකතු කරගන්න. අපි බැදගත්තු පිටි ඔක්කොම එකතු කරන්නේ නැහැ. පිටි ටිකක් ඉතුරු කරගෙන ටික ටික එකතු කරලා හදාගමු. අපි ටික ටික මිශ්‍ර කරගමු. එතකොට අපිට පදමට හදාගන්න පුළුවන්. පිටි ටිකක් ඉතුරු කරගෙන අපිට අලුව ටික කපනකොට උඩින් එහා ගන්න පිටි ටිකක් ඉතුරු කරගන්න ඕනි. දැන් අපේ පදම හරි. අපි මේ ටික තැටියට දාගෙන තුනී කරගමු. පිටි ටික උඩින් ඉහලා ඊට පස්සේ අපි කෑලි කපා ගමු. දැන් අපේ අලුව මිශ්‍රණේ හරි. දැන් අපිට පුළුවන් රස බලන්න. අපි බලමු අලුව ටික කොහොමද කියලා. ඔන්න යාළුවනේ අපි අලුව හදවුවා. ඉතින් බලමු රසයිද කියලා මේ කට්ටියට දීලා රසයි කියයිද කියලා. කාලා බලන්න. රසයිද? හතයි.
එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරලා නැති අය මාව subscribe කරන් යන්න. මගේ වීඩියෝ එක හොඳ නම් මට කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්.